Sometimes Philippines lagi sensitive. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සනී සිනමා YouTube channel එකට. අද අපි බලන්න යන්නේ 2015 වර්ෂයේදී නිකුත් වුණු The Witch කියන psychological horror movie එක. ඉතින් මේ movie එක පාදක කරගෙන තියෙන්නේ මෙන්න මේ වගේ කතාවක්. එක්තරා පවුලක් තියෙනවා මෙයාලා හැම වෙලාවකම ඉන්නේ අධික දේව භක්තියකින්. ඉතින් ඔය අතරදී මෙයාට එක එක විදිහේ අద్భుත සිදුවීම් වගේකට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට මේකත් එක්ක මෙයාලා එකිනෙකාව සැක කරන්න පටන් ගන්නවා. එයාලගේ පවුලෙම කෙනෙක් යක්ෂයෙක්ට ජීවිසුමක් ගහපු නිසා තමයි පවුලේ හැමෝටම මේ වගේ කරදර වලට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. වෙනද වගේම අදත් ඒවට ආරාධනා කරනවා වෙනස්ම විදිහක කතාවක් තියෙන මේ සුබ්‍රීම මූවි එකත් අවසානයේ වෙනකම් නරඹන්න කියලා. ඒ වගේම ඔයා තවමත් අපිව subscribe කරලා නැති කෙනෙක් නම් මේ දැන් අපිව subscribe කරලා ඊට හැපෙත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි යමුද කතාවට. කතාව ආරම්භ වන්නේ 1630 වසරේ ඇමරිකාවේ කුඩා ගම්මානයක ජීවත් වන විලියම් සහ ඔහුගේ පවුල දෙවියන්ට අපහාස කිරීම හේතුවෙන් මේ ගමේ පිටුවහල් කිරීමේ සිද්ධියකුත් එක්ක. ඉතින් ඔන්න ඔය හේතුවත් එක්ක තමයි විලියම් එයාගේ පවුලේ අයත් එක්ක කැලෑවක් ළඟ තියෙන තැනිතලාවක පදිංචි වෙන්නේ. කුමාරි විලියම් එයාගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා මේ තැනිතලාවේ මෙයාට ඉන්න ගෙයක් වගේම ගොවිපලකුත් හදාගන්නවා. විලියම්ගේ නෝනා කැතරින්ට මේ වෙද්දි මාස ගානක පොඩි දරුවෙකුත් ඉන්නවා. ඉතින් තොමසින් තමයි මේ දෙන්නගේ වැඩිමහල් දරුවා. ඒ වගේම මෙයාට කෙලබ් කියන පිරිමි දරුවෙක් සහ ජෝනාස් සෑමර්සි කියලා තවත් නියුන් දරුවන් දෙන්නෙකුත් ඉන්නවා. ඔය විදියට යද්දි කැතරින් එක දවසක් තොම්සන්ට එයාගේ මල්ලි සැමුවෙල්ව බලා ගන්න දෙනවා. කුමාරි තොමසින් එයාගේ මල්ලිත් එක්ක සෙල්ලම් කරන අතරදී දැනගන්නවා සැමුවෙල් හදිසියෙම අතුරුදහන් වෙලා කියලා. ඒත් එකම මේ සිද්ධ වුණු දේත් එක්ක තොමසින් සෑහෙන කලබල වෙලා කැලෑව පැත්තට දුවන්න හැදුවත් එයා ටික දුරක් ගින් ආපහු නතර වෙනවා. ඒ වෙන මොකුත් කිසා නෙවෙයි විදිය මෙයාට කැලෑවට යන එක තහනම් කරලා තියෙන නිසා. අනිත් පැත්තෙන් අපිට පේනවා කැලේ ජීවත් වෙන මායාකාරියක් මේ දරුවවත් අරගෙන කැලේ ඇතුළට යනවා. ඊළඟට මේ මායාකාරිය සම්පූර්ණයෙන්ම නිර්වතින් මේ දරුවව ඝාතනය කරලා වංගෙඩියකට දාලා කොටන්න පටන් ගන්නවා. ඉතින් මෙයා මේ හදන්නේ මේ දරුවගේ ලේවලින් රිචුවල් එකක් කරලා යක්ෂයාව සතුටු කරන්න. කොමුණත් මේ සිද්ධියෙන් දවස් කීපයකට පස්සේ විලියම්ට තේරෙනවා මේ වෙද්දි එයාගේ වගාවත් පසාර්ථක වෙලා නිසා චීත කාලයේ වෙද්දි එයාට දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. මේකත් එක්කම විලියම් කෙලබ් එක කැලෑවට යන්න පිටත් වෙන්නේ දඩයම් කරලා හරි සීත කාලයේ වෙද්දි කැම ටිකක් එකතු කරන්න හිතාගෙන. මේ විදිහට විලියම් කලින් දවසේ අටවපු උගුල් වගයක් පරීක්ෂා කරලා බලනවා. නමුත් මේ උගුල් වලට සතෙක් නම් අහුවෙලා නැහැ. ඊළඟට විලියම් කෙලබ් එක මේ උගුල් ලාපව් අටවන අතරදී කෙලබ් අහන්නේ ඔයාට මේ දේවල් ගන්න සල්ලි කොහෙන්ද කියලා. ඒකත් එක්කම විලියම් කියන්නේ අම්මා ළඟ තිබුණු රිදී කුසලානේ විකුණලා තමයි මේ දේවල් ගත්තේ. ඒත්ව අම්මට මේ දේවල් කියන්න යන්න එපා. මොකද මේ දවස්වල සෑම්ගේ අතුරුදහන් වීමත් එක්ක අම්මා ඉන්නේ දුකින්. ඒ නිසා මම මේ දේවල් තවත් ටික දවසකින් එයාට කියන්නම් කියලා. ඉතින් ඔය කතාව අතරදී මෙයාලගේ බල්ලා හාවෙක්ව දැකලා බුරන්න ගන්නවා. ඒත් එක්කම විලියම් මේ හාවට වෙඩි තියන්න හැදුවත් එයාලගේ මේ උත්සාහයත් අසාර්ථක වෙනවා. අනිත් පැත්තෙන් ජෝනාස් සෑමර්සි එයාලගේ ගොයිපලේ ඉන්න බ්ලැක් පිලික් කියන එළුවත් එක්ක සෙල්ලම් කරන ගමන් ඉන්නවා. මේ අතරේ අපව් ගෙදරෙන විලියම් දකිනවා මේ එළුව ළමයි දෙන්නට අනින්න ලෑස්ති වෙනවා. ඉතින් මේ දේත් එක්කම ඉක්මනින් මෙතනට එන විලියම් මේ එළුවව අල්ලගෙන අපව් කෝඩුව ඇතුළට දානවා. ඒත් එක්කම මේ සිද්ධ වෙන දේ දැකපු කැතරින් තොමසින්ට බනින්නේ එයා හරියට මේ දෙන්නව බලාගත්තේ නැහැ කියලා. එතකොට තොමසින් කියන්නේ එයා කොච්චර කිව්වත් ඒ කිසිම දෙයක් මේ දෙන්න කානකටවත් ගන්නෙ නැහැ කියලා. කොහොම නමුත් කැතරින් තොමසින්ට බනින ගමන් කියන්නේ එයාගේ තාත්තගේ ඇඳුම් ටික ඇලට ගින් හොදන් එන්න කියලා. ඉතින් මේ වෙති කැතරින් ඉන්නේ තොමසින් එක්ක සෑහෙන තරහින්. මොකද එදා සෑම් අතුරුදහන් උනේ තොමසින් එයාව හරියට බලාගත්තේ නැති නිසා කියලායි කැතරින් හිතාගෙන ඉන්නේ. ඒ වගේම මෙයාලා හිතන්නේ සෑම්ව අරගෙන කීයක් වෘතියෙක් වෙන්න ඇති කියලා. මේ අතරේ කැතරින් කෙලබ්ගෙන් අහන්නේ ඔයාලා කොහෙද ගියේ කියලා. ඉතින් කැලේට ගියා කියලා දැනගත්තොත් කැතරින් මෙයාට බනින නිසා කෙලබ් කියන්නේ එයාලා තැනතලාවකට ගියා ඇපල් ගහක් තියෙනවා දැකපු නිසා කියලා. එතනින් පස්සේ කෙලබ් යනවා වතුර ටිකක් ගේන්න හිතාගෙන ඇල ළඟට. මේ වෙලාව වෙද්දි තොමසින් මෙතනට වෙලා තාත්තගේ ඇඳුම් ටික හොදන ගමන් ඉන්නේ. මේ අතරේ කෙලබ් එයාගේ අක්කා දිහා බලාගෙන ඉන්නේ ටිකක් අමුතු විදියකට. කොහොම නමුත් කෙලබ්ව දකින තොමසින් එයාව ළඟට අරගෙන තුරුළු කරගන්නවා. ඉතින් කෙලබ්ගේ හිතේ මොන වගේ දෙයක් තිබුණත් තොමසින්ට කෙලබ්ව දැනෙන්නේ එයාගේ සහෝදරයා විදියට විතරයි. ඒත් එක්කම මෙතන හැංගිලා ඉන්න මර්සි තොමසින්ට කියන්නේ එයා තමයි කැලේ ඉන්න මායාකාරිය එයාට දැන් පියාඹන්න පුළුවන් කියලා. මේකත් එක්ක තොමසින් කියන්නේ ඔයා දැන් ගෙදර යන්න ඕන නැත්නම් පාතානේ මම හිත ආපේක මම තාත්තට කියනවා කියලා. නමුත් මේ වෙලාවේ මර්සි කියන්නේ එයාට බ්ලැක් පිලිප් කියලා තියෙන්නේ කැමති දෙයක් කරන්න කියලා. ඒ නිසා එයා බය නැහැ කියලා. ඔයාතරින් මර්සි තොමසින්ට කියන්නේ ඔයා තමයි මල්ලිව මායාකාරියට අරගෙන යන්න දුන්නේ කියලා. ඒත් එතකොට කෙලබ් කියන්නේ මල්ලිව අරගෙන ගියේ මායාකාරියක් නෙවෙයි ඒ වෘකයේ තාත්තා මට උගේ අඩිසලකුණු පවා පෙන්නුවා කියලා.
ඊළඟට මේ කතාවත් එක්ක තරහා යන තොමසින් මර්සිට කියන්නේ මම තමයි මේ කැලේ ඉන්න මායාකාරිය. ඒ වගේම මං තමයි සෑම්වත් අරගෙන ගියේ. මොකද මගේ ස්වාමියා මට කිව්වා බෞතිස්ම නොකරපු පොඩි ළමයෙක්ව ගෙනත් දෙන්න කියලා. ඉතින් මම ඒ දේ කරා. ඒ වගේම ඔයා මේ දේවල් අම්මටයි තාත්තටයි කිව්වොත් මම ඔයාටත් කරන්න ඒ ටිකමයි කියලා. ඊළඟට එදා දවසේ රාත්‍රියේ හැමෝම ආහාර ගන්න ගමන් ඉන්නවා. ඉතින් මේ වෙද්දි කැතරින් දැනගෙන එයාගේ රුධි කුසලානේ නැති වෙලා කියන එක. කොහොම නමුත් කැතරින් මේකට සැක කරන්නේ තොමසින්ව. ඒ වගේම විලියම් සහ කෙලබ් මේ කුසලානේට සිද්ධ වුණේ මොකද්ද කියලා දැනගෙන හිටියත් මේ වෙලාවේ මේ දෙන්න එක්කෙනෙක්වත් ඒ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් මේ සිද්ධියත් එක්ක කැතරින් තොමසින් එක්ක තියෙන තරහටම එයාට කියනවා එළුව ටික තාම කෑ ගහනවා. ඒ නිසා දැන්ම ගිහින් උඹ නිදි කරවලා එන්න කියලා. ඉතින් ඒ නිසාම තොමසින් කලුවරේම යනවා එළුව ටික නිදි කරන්න. එතනින් පස්සේ හැමෝම නිතාගෙන ඉන්න අතරේ කැතරින් විලියම්ට කියන්නේ තොමසින් දැන් ලොකු ළමයෙක් නිසා අපිට එයාව මෙහි තියාගෙන ඉන්න බෑ. ඒ නිසා අපි එයාව ගෙදරක වැඩට යවන්න ඕනේ කියලා. ඉතින් මුලදී විලියම් මේ කතාවට අකමැති වුණත් ටික වෙලාවකින් එයාත් මේ කතාවට කැමති වෙනවා. එතකොට විලියම් කියන්නේ හෙට උදේම මං එයාවත් එක්කගෙන ආපහු ගමට යන්නම් කියලා. කොහොම නමුත් මේ වෙද්දි මෙයාලා හිතාගෙන ඉන්නේ ළමයි හැමෝම නිදි කියලා. ඒත් මේ හැමෝම උඩ ඉඳගෙන මෙයාලා මේ කියන දේවල් ඔක්කොම ටික අහගෙන තමයි ඉන්නේ. ඉතින් මේ කතාව අහගෙන ඉන්න කෙලබ් කීයටවත් කැමති වෙන්නේ නැහැ තොමසින්ව ගෙදරක වැඩට යවනවට. කැතරින් සහ විලියම් තොමසින්ව මේ විදියට යවන්න හදන්නේ මෙයාලට මේ විදිහේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා. ඉතින් මේ නිසාම කෙලබ් රාත්‍රියේ හැමෝටම හොරෙන් කෑම හොයන්න කෙළවරට යන්න ලෑස්ති වෙනවා. ඒත් එක්කම මෙතනට එන තොමසින් කෙලබ්ට කියන්නේ මේ කමුණට එයාවත් එක් කරගෙන යන්න. එහෙම නැති වුණොත් එයා මේ දැන්ම අම්මලව ඇහැරවනවා කියලා. ඉතින් වෙන කරන්න දෙයක්වත් නැති නිසා කෙලබ් තොමසින්වත් එක්කගෙන කෙළවරට යන්න පිටත් වෙනවා. කෙලබ් මේ යන්නේ වෙන කොහෙවත් නෙමෙයි එදා තාත්තත් එක්ක ඇවිත් අටවපු උගුල් ටික බලන්න. කොමාරි මෙතනින් එක උගුලකට හාවෙක්ව අහුවෙලා තියෙනවා. ඉතින් මේ හාවවත් අරගෙන මෙයාලා ආපහු දඩේමට පිටත් වෙනවා. මේ විදිහට ටික දුරක් යද්දි මෙයාලගේ පල්ලා හාවෙක්ව දැකලා බුරන්න ගන්නවා. ඒත් එක්කම මෙයාලගේ අස්වැයත් මොකක් හරි දෙයක් දැනිලා වගේ කුලප්පු වෙනවා. ඒත් එක්කම බල්ලා හාවගේ පස්සෙන් පනන්න ගත්තු නිසා කෙලබ් තොමසින්ට අස්සියාගේ පිටේම ඉන්න කියලා ඒ පැත්තට යනවා. මේ වෙලාවේ හොඳටම කුලප්පු වෙලා ඉන්න අශ්වයා කෑ ගහගෙන දුවන්න ගන්නවා. මේ අතරේ තොමසින්මත් අශ්වයාගේ පිටෙන් වැටිලා එයාට සිහිය නැති වෙනවා. අනිත් පැත්තෙන් මේ දෙන්නගේ පවුලේ අය හැමතැනකම මෙයාලව හොයන ගමන් ඉන්නවා. ඒ වගේම බල්ලගේ පස්සෙන් කැලෑව මැදට ගියපු කෙලබ් මේ වෙද්දි හොඳටම බය වෙලා ඉන්නේ. කොහොම හරි මේ වෙලාවේ කෙලබ්ට ඇහෙනවා එයාගේ බල්ලා කෑ ගහන සද්දේ. ඉතින් ඉක්මනට ඒ පැත්තට දුවගෙන යන කෙලබ්ට දකින්න ලැබෙන්නේ මොකෙක් හරි එයාගේ බල්ලව තරුණු විදියට ඝාතනය කරලා තියෙනවා. ඒත් එක්කම සිහිය නැති වෙලා හිටපු තොමසින්ට සිහිය එනවා. ඒත් මේ වෙද්දි වෙලා තියෙන කිසිම දෙයක් තොමසින්ට හිතා ගන්නවත් බැහැ. කොහොම නමුත් වෙන කරන්න දෙයක්වත් නැති නිසා තොමසින් කෙලබ්ව හොයාගෙන ආපහු දුවන්න පටන් ගන්නවා. ඉතින් ටික දුරක් මේ විදියට දුවගෙන එද්දි මේ දෙන්නව හොයාගෙන එන විලියම්ට පුළුවන් වෙනවා තොමසින්ව හොයාගන්න. අනිත් පැත්තෙන් කැලේ අතරමං වෙලා ඉන්න කෙලබ් දකින්නවා ටිකක් ඈතට වෙන්න තියෙන පුංචි ගෙයක්. ඉතින් බයෙන් වගේ කෙලබ් මේ පැත්තට ඇවිදගෙන යන අතරදී මේගේ ඇතුලේ ඉඳලා අර මායාකාරී එළියට එනවා. ටිකෙන් ටික කෙලබ්ගේ ළඟට එන මේ මායාකාරී කෙලබ්ව කිස් කරන්න පටන් ගන්නවා. මේ වෙද්දී හොඳටම කලවර වැටලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ විලියම් හදන්නේ කෙලබ්ව හොයාගෙන කැලෑව ඇතුලට යන්න. ඒත් විලියම් මේ කරන්න යන තේට කැතරින් නම් ටිකක්වත් කැමති වෙන්නේ නැහැ. මොකද කෙලබ් යද්දි ගෙදර තිබුණ තුවක්කුව සහ අස්වැයවත් අරන් ගියපු නිසා විලියම්ට ආරක්ෂාව සඳහා කිසිම දෙයක් මේ වෙද්දි ගෙදර නැහැ. කොහොම නමුත් කැතරින් කියන කිසිම දෙයක් අහන්නේ නැතුව විලියම් කැලෑවට යන්න සූදානම් වෙන අතරේදී කෙලබ්ගේ අතුරුදහන් වීමටත් කැතරින් තොමසින්ට බනින්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්කම විලියම් කැතරින්ට කියනවා එයා තමයි රිදී කුසලානිය අරගෙන ගිහින් විකුණුවේ. ඒ වගේම එයා එදා කෙලබ්ව කැලෑවටත් එක්කගෙන ගියා කියලා. ඉතින් විලියම් මේ වෙලාවේදී හැමදේම කැතරින්ට කියන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි. ඒ කැතරින්ගෙන් තොමසින්ව බේරගන්න ඕන නිසා. මේ වෙද්දි කැතරින් ඉන්නේ තොමසින් එක්ක සෑහෙන තරහෙන්. මොකද එයා හිතාගෙන ඉන්නේ මේ හැම දෙයකටම වැරදිකාරයා තොමසින් කියලා. නමුත් විලියම්ගේ පාපුච්චාරණය නිසා කැතරින්ට තේරුම් යනවා එයා හැම දෙයකටම තොමසින්ට දොස් කියපු එක වැරදි කියලා. ඉතින් මේකත් එක්ක කැතරින් විලියම්ට බනින්නේ එයා නිසා තමයි කෙලබ්ට මේ වගේ දෙයක් සිද්ධ වුණේ කියලා. ඊළඟට තොමසින් එළුව ටික නිදි කරවන්න යන්න සූදානම් වෙන අතරේදී කැතරින් තොමසින්ට කතා කරලා කිස් එකක් දෙනවා. ඉතින් මේ වෙද්දි තොමසින්ට ගොඩක් සතුටුයි මොකද අවසානයේදී හරි එයාට අම්මගෙන් ආදරය කියන දේ දැනුව නිසා. එතනින් පස්සේ තොමසින් එළුවන්ව නිදි කරන්න යනවා. ඒත් ටික වෙලාවක් යද්දී තොමසින් දකින්නවා ගේට්ටුව ළඟට නිරුවතින් ඇවිදගෙන එන කෙලබ්ව. මේකත් එක්කම කෙලබ් ළඟට යන තොමසින්ට තේරෙනවා කෙලබ්ට සෑහෙන අමාරුයි කියලා. ඉතින් ඒ නිසාම තොමසින් හැමෝටම කතා කරලා කෙලබ්ව ගේ ඇතුළට එක්කගෙන යනවා. කොහොම නමුත් කෙලබ්ට කැලේ ඇතුළේදී සිද්ධ වුණේ මොකද්ද කියන එක කවුරුවත් දන්නේ නැහැ. ඒ වගේම මේ සිද්ධ වුණ දේ අහන්නවත් කෙලබ්ට මේ වෙදි සිහියක් නැහැ. ඉතින් ඊළඟට කැතරින් තොමසින් එක්ක එකතු වෙලා කෙලබ්ට බෙහෙත් කරන ගමන් දෙවියන්ට යාඥා කරනවා මෙයාව බේරලා දෙන්න කියලා. ඊළඟ දවසේ උදේම තොමසින් යනවා එළුවන්ගෙන් කිරි දොවන්න හිතාගෙන.
ඒත් මේ වෙලාවේ මර්සි කියන්නේ තොමසින් කෙලබ්ගේ ඇඟට යක්ෂයෙක්ව ආවේශ කරපු නිසා තමයි එයාට මේ වගේ දෙයක් සිද්ධ වුණේ කියලා. කොහොම නමුත් තොමසින් එයාම දෙයක් කරේ නැහැ කියලා මර්සිට තේරුම් කරන්න උත්සාහ කරත් මර්සි තොමසින් කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. ඒ වගේම මර්සි කියන්නේ තොමසින් තමයි කියලා ඉන්න මායාකාරිය කියලා බ්ලැක් පිලික් කැරට කිව්වා. ඒ නිසා එයාලා මේ ගැන අම්මටයි තාත්තටයි කියනවා කියලා. ඉතින් මේ කතාව අතරේ තොමසින් කිරිදවන්න පටන් ගන්නවා. ඒත් එතකොට තමා තොමසින් දකින්නේ මේ වෙලාවේ කිරි වෙනුවට එන්නේ ලේ කියලා. ඒ වගේම මේ සිද්ධ වුණු දේ මෙතනින් ජෝනාස් තහ මර්සිත් දකිනවා. ඊළඟට විලියම් කැතරින්ට කියනවා අපි කෙලබ්බ මෙහෙ තියාගෙන ඉන්නේ නැතුව එයාව දොස්තර කෙනෙක් ළඟට අරගෙන යන්න ඕනේ කියලා. ඒ වුණත් කැතරින් නම් කියන්නේ කෙලබ්ට මොකක් හරි හුනියමක් කරලා තියෙන්නේ. ඒකයි එයාට මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් විලියම් නම් ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ. මේ විදිහට විලියම් හදන්නේ එළුව තුන්දෙනාම සහ බඩරුමු ටික විකුණලා ඒ සල්ලි වලින් කෙලබ ડોක්ටර් කෙනෙක් ළඟට අරගෙන යන්න. කොහොමරි ඔන්න ඔය අතරදී එකපාරටම කෙලබ් හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. මේකත් එක්ක හැමෝම එතනට තුවගෙන යති දකින්නවා කෙලබ් අවසියෙන් වගේ එක එක දේවල් කියවනවා. මේ විදිහට කෙලබ් කියන්නේ ඒකි මගේ ඇඟ ඇතුලේ ඉන්නවා ඒකි මට වද දෙනවා කියලා. ඒත් එක්කම කෙලබ්ගේ දතකට පුටු වෙන ගන්නවා. ඉතින් මේකට මෙයාලා මොකක් හරි කරන්න උත්සාහ කරන අතරේදී කෙලබ් එකපාරටම ඇපල් ගෙඩියක් වමනය කරනවා. ඉතින් ඔය වෙලාවේදී තමයි මර්සි හැමෝටම කියන්නේ මේ දේවල් කරපු මායාකාරී තමයි මේ තොමසින්. එයා අපිට කිව්වා එයා යක්ෂයාගේ පොත අස්සම් කරලා මායාකාරියක් වුණා කියලා. කොහොම හරි මේ කතාව කැතරින් විශ්වාස කරනවා. ඒත් විලියම් නම් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. මොකද විලියම් කියන්නේ මේ ගෙදර මායාකාරියෝ නැහැ කියලා. ඒ වගේම විලියම් මේ අතරේදී කියන්නේ හැමෝම එකතු වෙලා කෙලබ් වෙනුවෙන් යාඥා කරමු. එතකොට බලා ගන්න පුළුවන් කවුද ඇත්තම මායාකාරියෝ කියලා. ඉතින් මේ විදිහට හැමෝම යාඥා කරන්න පටන් ගන්නවා. නමුත් මර්සි සහ ජෝනාස් අමාරුවෙන් මගේ කියන්නේ එයාලට යාඥා මතක නැහැ කියලා. ඊළඟට කෙලබ් ආයෙත් එක එක දේවල් කියන්න ගන්නවා. ඒත් එක්කම කෙලබ්ගේ ජීවිත කතාවත් අවසන් වෙනවා. ඉතින් මේ සිද්ධ වුණ දේ කැතරින්ට තරහා ගන්න බැහැ. මේ වෙනකොට කැතරින් විශ්වාස කරන්නේ තොමසින් මායාකාරියක් කියලා. ඒ නිසාම තොමසින් මෙතනින් එළියට දුවගෙන යනවා. මොකද මේ වෙද්දි කවුරුවත් එයාව විශ්වාස කරන්නේ නැති නිසා. ඊළඟට විලියම් ආපහු තොමසින් හොයාගෙන යනවා. මොකද මේ වෙද්දි විලියම්ගේ හිතේ යම්තාක් දුරට සැකයක් මතුවලා තියෙනවා තොමසින් මායාකාරියක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසාම විලියම් එයාට කියනවා එයාගේ වැරදි පාපුච්චාරණය කරන්න කියලා. ඒ වුණත් තොමසින් දිගින් දිගටම කියන්නේ එයා මායාකාරියක් නෙවෙයි කියලා. කොහොම නමුත් මේ අතරදී තොමසින් විලියම්ට කියන්නේ ඔයා නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. එහෙම බැලුවහම ඔයා තමයි මෙතන ඉන්න යක්ෂයා කියලා. ඒ වගේම තොමසින් විලියම්ට කියන්නේ ජෝනාස් සහ මර්සි තමයි යක්ෂයාගේ බලපෑමට ලක් වෙලා තියෙන්නේ. මොකද ඒ දෙන්න හැම වෙලාවකම ඉන්නේ අර එළුවත් එක්ක කතා කර කියලා. ඉතින් ක්‍රිස්තියානි ආගමට අනුව සාතන් එන්නේ එළුවෙකුගේ ස්වරූපයෙන්. ඒ නිසා තොමසින් හිතන්නේ මේ එළුවගේ ඇතුලේ ඉන්නේ සාතන් කියලා. මොකද මර්සි හැම වෙලාවකම කියනවා බ්ලැක් පිලිප් එයාවත් එක්ක කතා කරනවා කියලා. ඉතින් මේ කතාවත් එක්ක සෑහෙන තරහ යන විලියම් තොමසින්වත් ඇදගෙන ආපහු ගේ ඇතුළට යනවා. එතනදී තොමසින් කැතරින්ට කියන්නේ ජෝනාස් සහ මර්සි තමයි යක්ෂයා එක්ක ගිවිසුමකට ඇවිත් තියෙන්නේ කියලා. නමුත් මේ සිද්ධ වන දේවලුත් එක්ක විලියම්ටවත් හිතාගන්න බැහැ කාවද විශ්වාස කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසාම විලියම් මේ තුන්දෙනාවම ඇදගෙන ගිහින් එළුවන්ගේ කූඩුවට දාලා එළියට එන්න බැරි වෙන්න හිර කරනවා. ඊළඟට එදා රාත්‍රියේ කැතරින් දකිනවා කෙලබ් සෑම්වත් වඩාගෙන එයාගේ ළඟට එනවා. ඒත් එක්කම සෑම් අඬන්න ගත්තු නිසා කැතරින් එයාව අරගෙන කිරි ටිකක් දෙන්න පටන් ගන්නවා. ඒත් ඇත්තටම මේ වෙලාවේ කළු කපුටෙක් ඇවිත් කැතරින්ගේ පියවුරුවල කෑලි කඩාගෙන කනවා. අනිත් පැත්තෙන් රාත්‍රියේ එළුවන්ගේ කූඩුවට එන අර මායාකාරියේ එළුදෙනගෙන් කිරි බොන්න පටන් ගන්නවා. මේක දකින ජෝනාස් සහ මර්සි බය වෙලා කෑ ගහන්න ගන්නවා. ඉතින් මේ දෙන්නගේ කෑ ගැහිල්ල නිසාම මායාකාරී මේ දෙන්නවත් මරලා එතනින් යනවා. ඊළඟ දවසේ උදේම විලියම් දකිනවා එයාගේ දරුවෝ දෙන්න සහ කෝඩුවේ හිටපු එළුව දෙන්නෙක් මිය ගිහින් ඉන්නවා. මේ වෙලාවේ විලියම් හිතන්නේ මේ දේවල් කරලා තියෙන්නේ තොමසින් කියලා. ඒත් එක්කම විලියම්ගේ ළඟට එන බ්ලැක් පිලිප් විලියම්ට ඇනලා එයාගේ ජීවිත කතාවත් ඉවරයක් කරලා දානවා. ඊළඟට මේ සිදුවීම දකින තොමසින් එනවත් එක්කම එතනට එන කැතරින් හිතන්නේ තොමසින් තමා මේ හැම දෙයක්ම කරේ කියලා. ඉතින් ඒත් එක්කම කැතරින් තොමසින්ගේ ඇඟට පැනලා එයාව මරන්න හදනවා. මේ වෙන දේවලුත් එක්ක තොමසින්ට වෙන කරන්න දෙකුත් නැති නිසා තොමසින් එතන තිබුණ පිහියෙකුත් අරගෙන කැතරින්ගේ ජීවිත කතාවත් ඉවරයක් කරලා දානවා. කොහොම නමුත් මේ වෙද්දි තොමසින්ට කියලා තවත් කිසිම කෙනෙක් ඉතුරු වෙලා නැහැ. මේ නිසා කලකිරීමෙන් ඉන්න තොමසින් ඊළඟට යන්නේ බ්ලැක් පිලිප් ළඟට. තොමසින් බ්ලැක් පිලිප්ට කියන්නේ ඔයා ජෝනාස්ට සහ මර්සිට කතා කරපු විදිහටම මටත් කතා කරන්න කියලා. ඒත් එක්කම මනුෂ්‍ය ස්වරූපයකට එන මේ යක්ෂයා තොමසින්ගෙන් අහන්නේ ඔයාට ලස්සන විදියකට ඔයාට ඕන හැම දෙයක්ම එක ජීවත් වෙන්න ඕනද කියලා. ඉතින් තොමසින් මේ කතාවට එකඟ වුණ නිසා යක්ෂයා එයාට කියන්නේ ඔයාගේ ඇඳුම් ඔක්කොම ටික ගලවලා ඉස්සරහින් තියෙන පොත අස්සම් කරන්න කියලා. මේ වෙලාවේ තොමසින් යක්ෂයා කියපු විදිහටම ඇඳුම් ටිකක් කලවලා මේ පොත අස්සම් කරලා යක්ෂයා සමග දිවිසුමකට එනවා.
ඊළඟට ආපහු එළුවෙකුගේ ස්වරූපයට එන මේ යක්ෂයා තොමසින්මත් එක්කගෙන යන්නේ අනිත් මායාකාරියෝ ඉන්න තැනට. ඉතින් ඒත් එක්කම මේ සුපිරි මූවි එකත් අවසන් වෙනවා. මේ මූවි එක ගැන ඔයාගේ වටිනා අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් සනී සිනමා YouTube channel එකත් subscribe කරලා තියාගන්න. එනම් හැමෝටම සුබ දවසක්.